දැන් මේ හැම ආණ්ඩුවක්ම අපි ආණ්ඩු කරන කාලේ මේ පොඩි වැඩිවීමකට මේ රටේ මිනිස්සු එළියට ගන්න උත්සාහ කරන්නේ. හැම තැනකදී. එතකොට මේ පීඩනේ මහ ජනතාව පැත්තට තමයි ඇවිල්ලා තියෙන්නේ. මහ ජනතාව පැත්තට තමයි මේක බර වෙලා තියෙන්නේ. ඒ නිසා මේකෙන් ආණ්ඩුවට ගැලවීමක් නැහැ. ආණ්ඩුවට කියන්න බෑ යුද්ධය කියලා. මේ යුද්ධෙන්න කලින් කළමනාකාරීත්වයක් තිබුණේ නැහැ ආණ්ඩුවේ. එතකොට අපිට ආණ්ඩුවලට චෝදනා කරේ වෙලාවේ ආණ්ඩුවක් මොකටද ලෝක වෙළඳපොලේ වැඩි වෙනවනම් ආණ්ඩුවක් මොකටද මේවා කළමනාකරණය කරන්න බැරි නම් මේක සාක්කුවට සල්ලි යනවායි කියලානේ කිව්වේ. ඉතින් දැන් සාක්කුවට සල්ලි ගියා නම් කංචන විජේසේකරගේ සාක්කුවට 120ක් ගියා නම් ලීටර එකකින් ඒ 120 අඩු කරන්න පුළුවන්. එතකොට මේ සියලු දේත් එක්ක මේ පීඩාව වෙන ආණ්ඩුවට වඩා ඉතාමත්ම තදින්. මොකද මහ ජනතාවගේ ආණ්ඩුවක් කියලානේ කියන්නේ. ඒක නිසා මහ ජනතාවට ප්‍රශ්නයක් නැහැ. මහ ජනතාව අපේ පැත්තේ. එහෙම කී තමයි මේ බර දෙන්නේ. ඒකට මහ ජනතාව මේකට පාඩමක් උගන්වයි. පළවෙනි වතාවේ මොකක් හරි තියෙනවා අපි කියනවා පුළුවන් නම් පළස්සවා තියන්න කියලා. පළස්සවා තියනවා නම් බලා ගන්න පුළුවන් ආණ්ඩුවේ තත්ත්වය මොකක්ද. මේ රට අකර්මණ්‍ය වෙනවා. කිසිම ප්‍රශ්නයක් නැහැ. අංශ එකක්වත් දුවන්න බැරි තත්යකට පත් වෙලා තියෙනවා. මොකද දැන් මං මීට කලින් දැන් සඳහන් කරේ ඩීසල් ලීටරේ රුපියල් 800ට අරගෙන කර්මාන්තශාලාවක් වැඩ කරන්නේ කොහොමද? ඒතකොට ඒ තත්ත්වයට පත් වෙනකොට ආණ්ඩුව නැහැනේ සාකච්ඡාවක් කරන්න. සෙස්පද්ද අයින් කරපු එකේ විපාක විඳිනකොට ඒ ශේෂ්ත්‍රය අය මොකද්ද කියන්නේ? ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා අපිට මේ අනිත් වාරිකය ගන්න බෑ මේක අඩු කර නැත්තම් කියලා. ඒවද කිව්වේ ආණ්ඩුව ගන්න කලින්. ඒකනේ අපි කල්පනා කරන්න ඕන. මේ මොකද්ද මේ කරගෙන යන්නේ කියලා.